ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අපි අද ඇස්ට්‍රොපයිටම් ගණයේ ප්‍රභේද කිහිපයක් හඳුනා ගැනීම වගේම මූලිකවම දෙමුහුම්කරණය පිළිබඳ තමයි කතා කරන්න කල්පනා කර. අපි එහෙනම් ඉදිරියට යමු. දෙමුහුම්කරණයේදී මූලිකවම අපි සලකා බලන්න ඕන කාරණය තමයි අපි සාදා ගන්න අදහස් කරන දරු පරම්පරාවට අදාළ ජාන ලක්ෂණ සහිත මව්පිය පාර්ශවයන් හඳුනා ගැනීම තමයි මූලිකම කරුණ. දෙවනුව තමයි පරාගණය සහ නම් කිරීම කියන කරුණු අදාළ වෙන්නේ. මව් පැලේ මොකක්ද සහ පිය පැලේ මොකක්ද කියන එක අනිවාර්යෙන් සඳහන් කරන්න. නැත්නම් අපිට අපි මේ හදාගන්න යන අලුත් ප්‍රභේදය එහෙම නැත්නම් කල්ටිවා එකක් අපි කියලා හඳුන්වුවත් ගොඩක් දුරට නිවැරදි. මොකක්ද කියන එක හඳුනා ගන්න පුළුවන් සහ ඉදිරියට ඒ පරාගණයෙන් ලැබිච්ච ප්‍රතිඵලය හොඳයි නම් අපිට තවත් ඒක ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා බ්‍රීඩින් එකක් කරනවා නම් එහෙම නැත්නම් පොලිනේෂන් එකක් කරද්දී අනිවාර්යෙන් මොකද්ද මව් පැලය සහ පිය පැලය කියන එක සඳහන් කරන්න. මෙතනදී මම ඔයාලට පෙන්වන්නම් මම කලින් කරපු පරාගණයක ප්‍රතිඵලයක්. මේ තියෙන්නේ ඇස්ට්‍රොපයිටම් ඇස්ටෙරියාස් එකේ කිකෝ ටර්ටල් කියන පැලයක්. මේකේ ඔයාලට පේනවා ඇති මම සටහන් කරලා තියෙනවා මොකක්ද කරලා තියෙන්නේ කියලා. මේකේ මම නම් සාමාන්‍යයෙන් KT කියලා දාලා තියෙනවා කිකෝ ටර්ටල් කියන්නේ. ඊට පස්සේ ඇස්ටෙරියා P අකුරක් මම දාලා තියෙනවා. P අකුරෙන් මම දාලා තින්නේ පර්පල් කියන එක හඳුන්ව ගන්න මට. එතකොට මේ තියෙන මගේ ඇස්ටෙරියාස් එකේ පර්පල් එක මේ දෙන්නගේ පරාගණයෙන් හදාගත්ත කරලක් තමයි එතකොට මට මෙතන තියෙන්නේ. මේක පරාගණය මගේ සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම මෙතනදී මම මුලින් සඳහන් කරලා තියෙන්නේ මව් පැලේ මොකක්ද කියන එක සහ ඊළඟට ක්‍රොස් එකේදී පිය පාර්ශවයේ තමයි මම දෙවෙනුවට සටහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක ගත්තොත් මේකෙත් කරල් දෙකක් හැදිලා තියෙනවා. සාර්ථක වෙලා තියෙනවා පරාගණය. මේකෙදිත් ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ නැහැ. මේකේ ඇස්ටෙරියා P කියන එක මම හිතනවා පැහැදිලිව පේනවාද කියලා. එතකොට ඇස්ටෙරියා පර්පල් එක KT කියලා මම දාලා තිනවා. කිකෝ ටර්ටල් තමයි ක්‍රොස් කරලා තියෙන්නේ මේකේ. එතකොට මේ පරාගණය සාර්ථක වෙලා තිනවා. අද ටිකක් වෙහි බර දවසක් සහ ටිකක් අඳුරු දවසක්. හැබැයි මල් පිපිලා තියෙනවා. මල් නියම ආකාරයට පිපිලා නැහැ. තවත් කාරණයක් තමයි විශේෂයෙන්ම බලන්න ඔයාලා පොලිනේෂන් එකක් කරනකොට ඇස්ට්‍රොපයිටම් ඇස්ටෙරියාස් නම් ඇස්ටෙරියාස් එක්කම වගේ මික්ස් කරන්න. ඒ වගේම මෙරියොස්ටිග්මා නම් මෙරියොස්ටිග්මා එක්කම වගේ ක්‍රොස් කරන්න. හැබැයි දැන් මට අද ගැටලුවක් වෙලා තියෙනවා. මොකද කැපුට් මෙඩුස එක්ක අද ක්‍රොස් කරන්න තවත් කැපුට් මෙඩුස එකක මල් පිපිලා නැහැ. ඒ හින්දා මම පොඩි ක්‍රොස් පොලිනේෂන් එකක් කරලා බලනවා වෙනත් තියෙන ප්‍රභේද එක්ක. බලමු එකේ අවුට්කම් එක මොන වගේ වෙයිද කියලා. හරි. මම මෙතනදී ඔයාලට පෙන්වන්නම් මම කලින් කරපු ක්‍රොස් එකම තමයි මම අදත් කරලා පෙන්නන්නේ. මේකෙත් මල හැබැයි කාලගුණේ ගැටලුව නිසා ඇකිලිලා තියෙනවා මේ වෙනකොට. ට්විසරෙන් මම පරාග ටික ගත්තා. මම හිතනවා පැහැදිලිව පේනවා ඇති කියලා. මේ කුඩු වගේ තැවරෙන්නේ පරාග. පරාග ඒ කියන්නේ සක්‍රියව තියෙනවා මේ මල පර වුණාට. ඒ නිසා මම අද ක්‍රොස් එක කරනවා.
මේ තියෙන්නේ කිකෝ ටර්ටල් එක. මේ මැද්දේ තියෙන්නේ කලංකේ මේ විදිහට පරාග තවරා ගැනීම තමයි සිදු කරන්න තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. හැබැයි අපි කරන වැඩේ මේ සටහන් කරගෙන කරනවා නම් තමයි මම හිතන්නේ ගොඩක් දුරට වැඩේ සාර්ථක වෙන්නේ. ඊළඟට පර්පල් පැලේ ක්‍රොස් කරගන්න බලමු අපි කැපුට් මෙඩුසෙක් පරාග සක්‍රියයිද කියලා. මේ ටික මම ටිකක් ප්‍රකට කරගන්න. අපි බලමු මේක. මේකෙත් කුඩු වගේ ගෑවෙනවා. ඒ කියන්නේ බොහෝ දුරට අපිට පරාග මේ වෙනකොට පරිණතයි කියලා අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේකෙන් පරාග ටිකක් ගලවගෙන ක්‍රොස් එක කරමු. මේ විදිහට අපි පරාගණය කරනවා. ඊට පස්සේ මාස්කින් ටේප් එකක් තමයි පාවිච්චි කරන්නේ. මේක පරාගණය මොකක්ද කියලා සඳහන් කරලා ක්‍රොස් එක කරන්න. මේක මම දාන්නම් මව්ගහ අපේ. එතකොට ඇස්ටරියා පර්පල් APU දාන්න. මේක වැඩි කිරීම ඒ විදිහට කැපුට් මෙඩුස CPM කියලා දාන්න. ඊට පස්සේ අනිත් අපි කරපු එක කිකෝ ටර්ටල් එක. එතකොට KT වැඩි කිරීම ඇස්ටරියාස් පර්පල්. එතකොට මේ විදිහට මම සටහන් කරගත්තා. මලේ ටැග් එක දාගන්න. ඔය ටික තමයි කරන්න තියෙන්නේ. පරාගණය මේ ආකාරයට තමයි කරන්නේ. මම ගස් ටික පොඩ්ඩක් පෙන්නන්න. මේ තියෙන ඇස්ටරියාස් පර්පල්, ඇස්ට්‍රොපයිටම් කැපුට් මෙඩුසේ, ඊළඟට තියෙනවා ඇස්ට්‍රොපයිටම් ඇස්ටරියාස් සුපර් කබූටෝ. ඊපස්සේ මෙතන තියෙන ඇස්ටරියාස් එකක්මයි. හැබැයි මේක සුපර් කබූටෝ නෙමෙයි. සුපර් කබූටෝ වල වෙනස අඳුර ගන්න පුළුවන්. මම ඇස්ට්‍රොපයිටම් ගැන වීඩියෝ කීපයක්ම කරලා තියෙනවා. මේකේ දිවලට පේනවා ඇති මල් වල පැහැයි වෙනසක් තියෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් අපිට රෝසි ෆ්ලෝරා කියන නමින් තමයි හඳුන්වන්නේ. ඒ වගේම ජපාන් නමකුත් තියෙනවා ගොඩක් රතු ඒවට අකබානා කියලා. මම ඇස්ට්‍රොපයිටම් ඇස්ටරියාස් ගැනත් බලන්න ඉදිරියට වීඩියෝ එකක් කරන්න. ඊට පස්සේ මේ තියෙන සාමාන්‍ය ඇස්ට්‍රොපයිටම් ඇස්ටරියාස් එක. මේක නම් ග්‍රාෆ්ටඩ් එකක්. එතකොට මල් වල පැහැයි වෙනස වලට මම හිතනවා ටිකක් දැනට පැහැදිලිව පේනවා ඇති කියලා. ඊළඟට අපි හැමෝම දන්න බිෂොප් කැප් එක. එහෙම නැත්නම් ඇස්ට්‍රොපයිටම් මෙරියොස්ටිග්මා. ඒ වගේම මේකේ මල් ටික නම් මේ වෙද්දි ටිකක් පර වෙලා තියෙන්නේ. මේ තියෙන ඇස්ට්‍රොපයිටම් මෙරියොස්ටිග්මා එකේම තනිකර කොළ පැහැයකට අපි කියන්නේ නුඩුම් කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා ඇස්ට්‍රොපයිටම් මෙරියොස්ටිග්මා කිකෝ කියන එක. කිකෝ වල පේනවා ඇති වලට ගැට වගේ තියෙනවා. මේ තියෙන්නේ කිකෝ එක. ඒ වගේම මෙතන තියෙනවා ඇස්ට්‍රොපයිටම් මෙරියොස්ටිග්මා එකේ
වේරිගේටඩ්. ඒ වගේම මෙතන තියෙනවා මිරිස්ටිග්මා කියම කිකෝ වේරිගේටඩ් එකේම හකුන් කියන එක. හකුන් කියන්නේ මේක සාමාන්‍ය මෙන්න මේ සුදුල් අප සාමාන්‍ය නිකන් වලාකුළු වගේ තැන් තැන්වල විසිරීලා තියෙනවා නම් තමයි හකුන් කියන නම පාවිච්චි කරන්නේ. මම හිතනවා ඔයාලට ඇස්ට්‍රොපයිටම් ගැන අදහසක් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම මම ආසම ප්‍රභේදයක් මම හිතනවා ඔයාලත් ඇස්ට්‍රොපයිටම් කියන ජීනස් එකට ගොඩක් ආස වෙයි කියලා. ඔයාලට මොනවා හරි ඇස්ට්‍රොපයිටම් ගැන ගැටලු තියෙනවා නම් මගෙන් විමසන්න. ඒ සඳහා කමෙන්ට් එකක් දාන්න. එහෙම නැතිනම් මගේ Facebook page එක කරා හෝ මාව සම්බන්ධ කරගන්න. දැනටමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අදට මම නවතිනවා. සුබ දවසක්.